ආයුබෝවන් මිතුරනි, අද මා ඔබ සමග කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අපේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරන ප්‍රධාන සාධක දෙකක් වන IQ හා EQ පිළිබඳවයි. අප කුඩා කල සිටම අසා ඇත්තේ වැඩිපුර ඉගෙන ගන්න, එවිට ඔබට හොඳ රැකියාවක් ලැබේවි යන්නයි. නමුත් ලෝකයේ ඉහළම තැන්වල සිටින පුද්ගලයන් දෙස බැලූ විට අපට වැටහෙන්නේ පොතේ දැනුමට වඩා එහා ගිය යමක් ඔවුන් සතු බවයි. එය හඳුනා ගැනීම නම් අප IQ හා EQ අතර වෙනස වටහා ගත යුතුයි. මුලින්ම IQ හෙවත් ඉන්ටෙලිජන්ස් කෝෂන්ට් ගැන බලමු. මෙයින් මනින්නේ අපගේ තර්කනය, මතකය හා ගණිතමය හැකියාවයි. පාසල් විභාගවලින් ඉහළ ලකුණු ලබා ගැනීමටත් සංකීර්ණ ගැටලු විසඳීමටත් අපට IQ උදව් වෙනවා. සරලවම කිවහොත් ඔබව රැකියාවකට තෝරා ගැනීමට මූලික වන්නේ ඔබේ IQ මට්ටමයි. මෙය උපතින් ලැබෙන අතර කාලය සමග විශාල වෙනසකට ලක්වන්නේ නැහැ. දැන් අපි බලමු EQ හෙවත් එමෝෂනල් කෝෂන්ට් ආවේගාත්මක බුද්ධිය ගැන කතා කරමු. මෙයින් අදහස් කරන්නේ තමාගේ හා අනෙක් අයගේ හැඟීම් නිවැරදිව හඳුනාගෙන ඒවා පාලනය කිරීමේ හැකියාවයි. තව කෙනෙකුගේ දුකේදී එය තේරුම් ගැනීම, පීඩනයකදී කලබල නොවී සිටීම හා මිනිසුන් සමග සුහදව වැඩ කිරීම මෙයට අයත් වෙනවා. ප්‍රවීණයන් පවසන පරිදි IQ මගින් ඔබව රැකියාවකට ඇතුළු කළ හැකි වුවත් එම රැකියාවේ ඉහළටම යාමට හා හොඳ නායකයෙකු වීමට ඔබට අනිවාර්යයෙන්ම EQ අවශ්‍ය වෙනවා. විශේෂම කරුණක් නම් IQ මෙන් නොව EQ අපට උත්සාහයෙන් දියුණු කරගත හැකියි. මිතුරනි, IQ හා EQ අතර ඇති ප්‍රධාන වෙනස මෙයයි. IQ මගින් අපට යම් කාර්යයක් කරන ආකාරය කියා දෙන අතර EQ මගින් ඒ කාර්ය කරද්දී මිනිසුන් සමග ගනුදෙනු කරන ආකාරය කියා දෙනවා. අධික කේන්තිය පාලනය කරගත නොහැකි, අනුන්ගේ හැඟීම් තේරුම් නොගන්නා, ඉතා බුද්ධිමත්, ඉහළ IQ අගයක් ඇති පුද්ගලයන්ට වඩා සාමාන්‍ය බුද්ධියක් ඇති නමුත් මිනිසුන්ව දිරිමත් කළ හැකි, ඉවසීම ඇති ඉහළ EQ අගයක් ඇති පුද්ගලයෙකු සමාජයේ සාර්ථක වන අවස්ථා වැඩි. අවසාන වශයෙන් ජීවිතයේ නැමැති ගමන සාර්ථක කර ගැනීමට අපට මේ දෙකම අවශ්‍යයි. IQ අපේ මොළය නම් EQ අපේ හෘද සාක්ෂියයි. එබැවින් පොතේ දැනුම වගේම හැඟීම් පාලනය කරමින් මිනිසුන්ට ආදරය කරන ආකාරයත් පුරුදු පුහුණු වෙමු. එවිට අපට වඩාත් සාර්ථක මෙන්ම සතුටුදායක ජීවිතයක් උරුම කරගත හැකියි. ස්තුතියි.